ලෙඩ රෝග වලින් තොර දීර්ඝායුෂ ලබා දෙන රහස් ආහාර වට්ටෝරුවක් අද අපි ඔයාලට කියලා දෙනවා. මී පැණිවල ගෙල්ලෝ සුදු ලුණු ලෝකයේ බොහෝමයක් දැන් මේ ගැන උනන්දුවක් දක්වනවා. අපි බලමු මී පැණි සහ සුදු ලුණු වල වටිනාකම මොකක්ද කියලා. දිනපතා හිස් බඩ මී පැණි තේ හැන්දක් පානය කරනවා නම් බොහෝ කාලයක් ජීවත් වීමට හැකි බව පුරාණ පොත්පත්වල සඳහන් වෙනවා. හදවත ශක්තිමත් වී ස්ථූලභාවයකින් තොරව යහපත් කායික මානසික ශක්තියක් මෙම මී පැණි වලින් අපට ලැබෙනවා. මී පැණි වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සුදු ලුණු කියන්නේ ගොඩක් වටිනා ඖෂධයක්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ශරීරයේ විස බීජ වලින් ආරක්ෂා කිරීම සුදු ලුණු වල ප්‍රධානම කාර්යයක් වෙනවා. රුධිරයේ අධික මේදය දහනය කිරීමේ හැකියාව මෙන්ම සෙම් රෝග, දද කුෂ්ඨ සුව කිරීමේ හැකියාවද සුදු ලුණු වලට තිබෙනවා. දැන් අපි බලමු මී පැණි සහ සුදු ලුණු මිශ්‍ර වටිනා දිව්‍ය ඖෂධය හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි සුදු ලුණු මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. ඉන්පසුව මේ වගේ වීදුරු භාජනයකට පිරිසිදු මී පැණි එකතු කරගන්න. භාජනය පිරෙන්න මී පැණි එකතු කරගන්න එපා. මොකද සුදු ලුණු එකතු කරගන්න පොඩි ප්‍රමාණය ඉතුරු කරලා තමයි අපි මී පැණි එකතු කරගන්න ඕනේ. අපි කලින් සූදානම් කරගත්ත සුදු ලුණු බික් ටික මේ විදිහට භාජනයකට එකතු කරන්න. සියලුම සුදු ලුණු බික් මී පැණිවල ගිල්වෙන විදිහට සකස් කරගන්න. නිදන්ගත රෝග, අධික ස්ථූලභාවය සහ බොහෝමයක් ලෙඩ රෝග සුව කරන මෙම විශ්මිත ඖෂධය දැන් සාදා අවසන්. සති 3ක් පමණ ගියාට පස්සේ මේ විශ්මිත ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. උදෑසන හිස් බඩ නැගිටලා මෙයින් එක සුදු ලුණු බික් එකක් කෑමට ගන්න. කාලයක් යන විට ශරීරයට ලොකු වෙනසක් දැනේ.